දවස සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද රසම රස අලුව හදාගන්නේ කොහොමද කියලා තමයි මම අද ඔයාලට කියන්නේ. රසම රස සහ ලස්සනට පෙනුමට තියෙන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඉස්සලාම අලුව වලට පිටි ටික රත් කරගන්න ඕනේ. බැද ගන්න ඕනේ. මේක ඉතින් අදියල්ලන්න දෙන්න එපා. ලස්සනට සුදු පාටට අලුව කියන එක තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා නිතරම කාල් ගන්න ගමන් පදමට බැද ගන්න. සුවඳ මේකේ බැදෙනකොට අලුව සුවඳ කියන එකත් ඔයාලට එනවා. ඒ වගේම තමයි තවත් ක්‍රමයක් තියෙනවා. ඔයාලා දන්නවත් ඇති. මේක මෙහෙම අල්ලලා බලද්දි දැනගන්න පුළුවන්. ඊට අමතරව තවත් ක්‍රමයක් තියෙනවා. ඔන්න බලන්නකෝ. ඔයාලා දැක්කද පිටි ටික ගිනි ගන්නවා. ඉතින් ඒ ගිනි ගන්න පදමට ආපුවාම පිටි ටික බැදිලා තියෙන පදම හරි. ඊට පස්සේ ඉතින් හලා ගන්න ඕනේ. හලාගෙන මේ කැට ටික එවෙලෙම නැවත බ්ලෙන්ඩර් කරගන්න පැත්තකට දාන්න එපා. මම අරගත්ත තල ටිකක්, රටකජු ටිකක් කුඩු වෙන්න සහ කෑලි වෙන්න අරගෙන තියෙනවා. මේ දෙකම දාපුවාම ඉතින් හරිම රසයි. මේ ಜಾති දෙකත් ඇඩ් කරනවා. පිටි කිලෝ එකයි, හල් පිටි කිලෝ එකට මම තල ග්‍රෑම් 150කුයි, රටකජු ග්‍රෑම් 150කුයි ගත්තා. ඒක නිසා මම සීනි කිලෝ එකක්ම දාලා උණු කර ගන්නවා. මේකේ අපේ ගෙදර අය නම් කන්නේ අර කිරිබත් පදම කියන එකට. ඉතින් ඒ කිරිබත් පදම හදන්න නම් ටිකක් අඩුවෙන් තමයි උණු කරගන්න ඕනේ. නැත්නම් ඔයාලට අනිත් විදිහට කැඩෙන්න ඕන නම් ඊට වැඩි ටිකක් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉතින් මේ සීනි කිලෝ එකම උණු කරගත්තට මම එකෙන් ටිකක් අයින් කරනවා. මොකද තල සහ රටකජු දාපුවාම පැණි වැඩි වුණොත් ඒවත් දාලා නිසා අයින් කරගන්න බෑ. මම මේක දිපේ තියෙද්දිමයි මේව ටික එකතු කරන්නේ. මොකද මේ වගේ දේවල් එකතු කරනකොට පැණි වල නිකන් ආයේ වතුර ගතියක් වගේ වෙලා ටිකක් අඩු වෙනවා උණු ගතිය. ඒක නිසා ලිපේ තියෙද්දි මේ විදිහටම දාලා හොඳට කලවම් කරගත්තයින් පස්සේ ලිපෙන් බාලා තමයි පිටි ටික දාන්න ඕනේ. ඊට පස්සේ අර අයින් කරපු පැණි කෝප්පෙත් ළඟින් තියාගන්න ඕනේ. මොකද මේ වැඩිපුරම කියලා නෙමෙයි වැඩි වෙයිද කියන සැකේට තමයි අපි අයින් කරගත්තේ. ඒ ටිකත් නැවත ඕන වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද ඒකත් ළඟට අරගෙන මේක තාච්චියත් හොඳ තැනකින් තියාගන්න පිටි ටික ටික එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ගොඩක් ඝන වෙනකම් එකතු කරගන්න එපා. සාමාන්‍යයෙන් තෙතමනේ දියාරු ගතියක් වගේ තියෙනකොට බාගන්න ඒක හරියට පදමට උණු වෙලා තියෙනවා නම් පැණි එක අන්නේ දියාරු ගතියෙන් තමයි අපි තුනී කරගන්න ඕනේ. ඒකටත් හේතුවක් තියෙනවා. වේලෙනකොට නැත්තම් අපිට මේක කෑලි කපා ගන්නත් බැරුව යනවා. මෙන්න මේ පදමට වගේ ගන්න. ඊට පස්සේ මේ පදමට ගන්නකොට ලස්සනට අර ලස්සනට තුනී කරගන්න පුළුවන්. ඊට පස්සේ තුනී කරගන්නකොට මෙම උඩට බැදගත්ත පිටි ටිකක් අයින් කරලා තියාගන්න ඕනේ. අඩියටත් හොඳට පිටි දාන්න ඕනේ. නැත්නම් ටිකක් ගලව ගන්න අමාරු වෙනවනේ. ඒක නිසා අඩියටත් හොඳට පිටි දාලා මේ වගේ ඉටිකොලයක වගේ කපා ගන්නවා නම් හොඳයි. මොකද අපිට ගලව ගන්න කෑලි වෙන් කරගන්න ඉතින් ලේසි. මොකද බැරි වෙලාවක්වත් අඩියට පිටි මදි වෙලා තිබුණොත් එහෙම වෙන තැටිවල දාලා එතකොට ගලව ගන්නකොට අමාරුයි සහ කැඩෙනවා. ඉතින් මේ වෙලාවට ඔයාලට නිමෙන්න කලින් ඉක්මනටම කපා ගන්න ඕන කෑලි. ඔයාලා දැන් දන්නවා ඔයාලට ඕන සයිස් එක නෑගමකට ගෙනියනවා නම් ලොකුවට ඕනේ. කඩේ විකුණන්න දානවා නම් ඒත් ලොකුවට ඕනේ. ගෙදර කැමට වගේ නම් පොඩිවට තිබ්බට ගැටලුවක් නැහැ. ඒ වගේ ඔයාලට හිතෙනවනේ. ඒ වගේ ඒ තැනට සුදුසු විදිහට කෑලි වලට ලොකු කුඩා කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම දෙපාරක් විතර එකපාරක් ඉරි ඇඳලා ටිකක් නිමෙන්න අරින්න. ඊට පස්සෙත් ඉරි ඇඳලා යටින් අත දාලා කෑලි ටික වෙන් කරලා අරගෙන දෙපැත්තෙම පිටි ටික ගාලා කෑලි වෙන් කරගන්න. ඔන්න මගේකෙත් චුට්ටක් යටට පිටි මදි වෙලා වගේ නිකන් දැනෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවට පිහිතලයකින් හරි නැත්තම් හැඳිතලයක් හරි මොකක් හරි වගේ දෙයක් දාලා කෑලි ටික වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ ඉතින් ඔයාලට මේ වගේ බිස්නස් එකක් වශයෙන් කරන්නත් පුළුවන්. ඔය දාන වලට, උත්සව වලට, ඒ වගේ දේවල් වලට හදා ගන්නත් පුළුවන්. කඩවල වලට දාන්නත් පුළුවන්.
ඉතින් ඔයාලට මේකත් මම හිතනවා වැදගත් වෙයි කියලා. නැත්නම් ඔයාලට විශේෂ අවස්ථාවක හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.